Hello guys, what's up? ඉතින් YB vlog අද මම ආවේ අපේ ෆැමිලි එකත් එක්ක පොඩි ඩිනර් එකකට. ඉතින් ඩිනර් එකට ආපු එක එතරම් ස්පෙෂල්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඔයාලම බලන්න. පොළොන්නරුව පැත්තට තමයි දැවිලා ඉන්නේ. පොළොන්නරුවේ හිඟුරක්ගොඩට. හිඟුරක්ගොඩ තියෙනවා වෝටර් ගේට් කියලා තැනක්. ඉතින් ප්ලේස් එක හොයාගන්නත් ලේසි. හැම වෙලේම මිනිස්සු ගැවසෙන තැනක්. ඉතින් පිටපැති වලට කොහොමද දන්නේ? හැබැයි පොළොන්නරුව අවට කට්ටිය නම් නිතරම එනවා තමන්ගේ ෆැමිලි එකත් එක්ක යාළුවෝ සෙට් එකත් එක්ක තමන්ගේ ෆ්‍රී ටයිම් ලෙසර් ටයිම්ස් ඉතින් එන්ජොයි කරන්න මෙතනට අද මම ඒකම හින්දා තමයි ඔයාලට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඉතින් ඔයාලත් එක්ක අපි බලමු අද කොහොමද දෙන්නේ කියලා මෙයාලගේ කැම මෙනු එක ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ ප්ලේස් එකට මේ තියන්නේ අද බලමු අපි සාමාන්‍යයෙන් ටික වෙලාවක් මෙතන රැඳෙනවා ඉතින් මම ඔයාලට ගේන්නම් මෙතන තියෙන දේවල් මොනවද කොහොමද මෙතන වැඩ වෙන්නේ කියලා පොළොන්නරුවට එන කෙනෙක් නම් ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේ මම ඉන්නේ අද වෝටර් ගේට් පරිසරයේ. මේ තමයි guys ඉතින් night view එක. තනින් තනින් ප්ලේස් කරපු කබානාස් කීපයක් එක්ක බෙන්ච් දාලා ඩයිනින් වලටම හදපු ලස්සන ගාඩන් එකක් තියෙනවා යාළගේ. ඒ වගේම තමයි මේ කෙළවරින් අට්ටාලයක් හදලා ලස්සන view point එකක් හදලා තියෙනවා. එන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. මින්නේරිය වැවෙන් වතුරෙන් හැඩවෙන ඇල පාරකිනුත් වෙල් යායකිනුත් වට වෙලා තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් ඒ හින්දා රැයට වගේම දවල්ටත් මාරම ලස්සන ලොකේෂන් එකක් මෙතන. ඒ වගේම තමයි ඉතින් මේ විදිහට ඩයිනින් රෙස්ටෝරන්ට් පහසුකම් වගේම ඔයාලට අවශ්‍ය කරන රූම්ස් නවාතැන් පහසුකම් සහ පාටිස් වලට වෙඩින්ස් වලට අවශ්‍ය කරන හෝල්ස් පහසුකමුත් මෙතනින් ඔයාලට කතා කරලා හදාගන්න පුළුවන්. ඔයාලට අනිවාර්යෙන් කියන්න ඕන මෙතන අපේ පුංචි පැංචියෝ ගැනත් සෑහෙන හිතලා මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. මොකද එන්ට්‍රන්ස් එක ගාවම පුංචි චිල්ඩ්‍රන් පාක් එකක් ගහලා තියෙනවා අපේ දඟ මළු වලට සෙල්ලම් කරන්න. අපිත් එක්ක ආපු ඉතින් අපේ පුංචි දඟ මළුත් මේ විදිහට සෙල්ලම් කරලා හුඟක් විනෝද වුණා. මන්ටත් ඉතින් හරි සතුටුයි. මොකද අපි ෆැමිලි එකත් එක්ක ආවේ අපේ නිදහස අපේ සතුට සමරන්න. ඉතින් එයාලා ඒකෙන් උපරිම විනෝදයක් ලබා ගත්තා. ඔයාලටත් පුළුවන් මේ විදිහටම පොළොන්නරුව පැත්තට යන්න ඇවිදින්න එන ගමන් ඇවිල්ලා බලන්න මේ වෝටර් ගේට් හිඟුරක්ගොඩ. ඉතින් මෙන්න මේ ඇලේ වතුර එන කාලෙක නම් ඔයාලට මෙයාලගේ බෝට් රයිඩ් එකකුත් ගන්න පුළුවන්. මේ නම්බර එකට කතා කරලා මම දවල්ට මෙතන ලොකේෂන් එක හොයාගන්න විදිහ ඔයාලට තව වීඩියෝ එකකින් දෙන්නම්. මේකෙම ඔයාලට පුළුවන් හිඟුරක්ගොඩින් ඉඳන් මැදිරිගිරිය පැත්තට යනකොට පාරේ වම් අත පැත්තේ බටුකොටුව හන්දිය පහු කරලා යනකොට තියෙනවා හරි guys ඉතින් ඔන්න අපි මෙතන එන්න කලින් කතා කරලා ටේබල් එකක් රිසීව් දාලා තිබුණේ හින්දා අපිට ආපු ගමන් ඉතින් තිබුණේ මෙනු එක බලලා අපිට ඕන ඕඩර් එක දාන්න තමයි අපි ඕඩර් කරේ. මෙයාලගේ තියෙන සීෆුඩ් චිකන් හැමදේම එක්ක එන මික්ස් රයිස් සවල ඉතින් 5% පෝෂන් එකක් විතර එන්නේ. අපි ඒත් එක්ක තව රයිස් එකක් ප්ලේට් එකක් ගත්තා. ෆැමිලි එකේ ඉතින් පොඩි අයයි ලොකු අයයි ඔක්කොටම ඇති වෙයි කියලා හිතපු හින්දා
ඉන්ඩෝර් ටේබල්ස් වගේම අවුට්ඩෝර් ටේබල්ස් උත් තියෙනවා. ඉතින් වෙනසකට කැමති අය නම් ඉතින් හැම වෙලෙම හුඟක් වෙලාවට බලන්නේ මේ කබානාස් වල දාලා තියෙන බෙන්චස් වලට යන්න. හරි ගයිස්, ඉතින් පොඩි අයත් එක්කත් ඇතිතරම් විනෝද වෙලා අපි අපේ හිතේ නිදහස හදාගන්න ආව තැනින් උපරිම ප්‍රයෝජන අරගෙන ඔන්න ඉතින් අපි ඕඩර් කරපු අපේ මික්ස් රයිස් තවල නම් අපි ගාවට හවා දැන් තියෙන ඉතින් කන්න තමයි. අපි හිතුවට වඩා ලොකු පෝෂන් එකක් මෙතන තිබුණා. ඉතින් කට්ටිය අන්තිමේට බඩවල් අල්ලගෙන තමයි කෑවේ. ඔයාලටත් තේරෙයි. මාරම නිස්කලංක නිදහස් මේ වගේ තැනක ඉඳලා ඔයාලගේ ෆැමිලි එකත් එක්ක යාළුවෝ සෙට් එකත් එක්ක ඔයාලගේ ලෙසර් ටයිම්ස් එන්ජොයි කරන්න. ඉතින් ආයෙත් කියන්නේ අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න කොහොමද මෙතන කියලා. ගයිස්, ඉතින් ඔන්න අපි මෙතනින් සමු ගන්න හදන්නේ අද දවසේ. ඉතින් ඔයාලට පෙන්නවා වගේ ඉතින් අපි නම් බඩකට පිරෙන්න කාගත්තා. ඉතින් දැන් යන්න තමයි තියෙන්නේ මෙතනින්. ඔයාලට ආරාධනා කරනවා ඉතින් ඇවිල්ලා බලන්න හිඟුරක්ගොඩ පොළොන්නරුව ගත්තා. ඉතින් මේ වෝටර් ගේට් එක ඩින අවුට් එකට ඩේ අවුට් එකට ඕන දෙකට හොඳයි. ඉතින් අපි තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි YB vlog එක ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් good bye.